ඉතින් වෙල්කම් කියලා පිළිගන්න අදත් කට්ටිය මගේ channel එකට. අදත් මාකටිං සයිඩ් එක ගැන වීඩියෝ එකක් තමයි අරන් ආවේ. මම මේ channel එක හැදුවෙත් මේ ඔය මාකටිං සම්බන්ධ දේවල් කරන්නේ. මම මේ channel එක හැදුවේ ඔය e-money ඊළඟට SEO ඒ සයිඩ් එක ගැන මේ වීඩියෝස් දාන. නමුත් අර මේ දැන් මාස කීපයකට කලින් දාපු Facebook සම්බන්ධ වීඩියෝ එක නිසා ඒක ටිකක් viral ගිය නිසා ගොඩක් කට්ටිය කමෙන්ට්ස් දාලා තිබ්බා ඒ සම්බන්ධ වීඩියෝස් කරන්න කියලා. ඉතින් ඒක නිසා මේ මම හිතුවා පොඩ්ඩක් මේ channel එකේ Facebook ads වලට ඊළඟට Google Ads, Instagram, ඊළඟට TikTok ඔය social media platform වල run කරන ads සම්බන්ධ දේවල් වලට පොඩ්ඩක් වැඩිපුර time එකක් වෙන් කරන්න ඒ සම්බන්ධ වීඩියෝස් හදන්න. ඉතින් අදත් ඒ සම්බන්ධ වීඩියෝ එකක්ම තමයි ගෙනාවේ. සමහර අයට තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් කොච්චර ads ගැහුවත් මට හරි audience එකකින් නෙවෙයි response වෙන්නේ. හරිද? ඉතින් ඒකට සොලියුෂන් එකක් තමයි මම අද අරන් ආවේ. මම මේ channel එකේ දාන හැම වීඩියෝ එකක්ම මම තනියෙන් කරලා බලලා results ගත්තු method strategies තමයි මම ඔයගලන්ට කියන්නේ. හරිද? මම මේ අමාරුවෙන් සල්ලි වියදම් කරලා, ඒ කියන්නේ AB testing කරලා, ඒ කියන්නේ ඩොලර්ස්, ඒ කියන්නේ සමහරවිට campaigns වල ලොකු budget වියදම් කරනවා මේ මොකද හරියට වැඩ කරන්න කියලා හොයාගන්න. ඉතින් මම මේ එහෙම හොයාගත්තු දැනුම තමයි මම ඔයගලන්ට මේ channel එක කරා නිකන් නොමිලේ දෙන්නේ. ඉතින් මේකින් මං අද කියලා දෙන්න යන්නේ يعني ඔයාට හරියට ඔඩියන්ස් එකක් හදිට හදාගන්න බැරි වුණා නම් කොහොමද ඒක හදාගන්නේ කියලා. හරිද? ඉතින් මේ මෙතඩ් එකට සමහර අය කියනවා ලංකාවේ නම් ගොඩක් මේක දන්නේ නැහැ. පිටරට කට්ටිය කියනවා පින් පොයින්ට් ඇඩ්වර්ටයිසින් කියලා. හරිද? ඉතින් මොකක්ද මේ පින් පොයින්ට් ඇඩ්වර්ටයිසින්? ඊළඟට කොහොමද මේක හරියට ඔයාගේ බිස්නස් එකට යූස් කරන්නේ? හිතන්නේවත් නැති විදියට අපිට මේ පින් පොයින්ට් ඇඩ්වර්ටයිසින් වලින් කොහොමද හරිම ඔඩියන්ස් එකක් කට අපේ ඇඩ් එක ඩිස්ප්ලේ කරලා හරි සේල් එකක් ගන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මැෂින් එකට ගිහලා බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් මම මේ වැඩේ කරන්නේ කොහොමද කියලා කියන්න කලින් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා ඉන්න මොකද්ද මේ කරන්න යන්නේ කියලා. හරිද? එතකොට මේක වැදගත් වෙන්නේ ගොඩක් රීසෙලින් ඊළඟට හෝල්සේල් කරන බිස්නස් කරන සෙට් එකට තමයි මේ මෙතඩ් එක වැදගත් වෙන්නේ. අපි ඉතින් ටෙල් කරත් අඩමින් ගන්න දෙයක් තියෙනවා නැතිවෙන්න. නමුත් මේක most perfect wholesale ඊළඟට reselling කියන්නේ ගොඩක් අර ලොකු quantity වලින් ටාගට් කරන සෙට් එක. හරිද? මම උදාහරණයක් එක්ක පොඩ්ඩක් මේක පැහැදිලි කරලා ඉන්න. හරිද? ඔයා හිතන්න ඔයා බිස්නස් එකක් කරනවා. ඔයා කරන්නේ කේක් ඉන්ඩස්ට්‍රි කේක් සම්බන්ධ ඉන්ඩස්ට්‍රි එකට රිලේටඩ් බිස්නස් එකක්. ඒ කියන්නේ කේක් හදන එක නෙමෙයි කරන්නේ. ඔයා කරන්නේ කේක් හදන්න ඕනි. කියන්නේ බඩු ටික තියෙනවානේ. කියන්නේ මම කියන්නේ කන ජාති නෙවෙයි. ඔය මේ සාමාන්‍ය කේක් හදද්දී අපිට ඕනේ වෙනවා අර යටට දාන ටිෂු එක වගේ එක. ඊළඟට අපිට කප්ස් කේක් හදනවා නම් ඒ කප් අපිට ඕනේ. ඊළඟට මොන හරි හැඩයකට හදනවා නම් ඒකට අදාළ ෆ්‍රේම්ස් තියෙනවා. ඒව ඕනේ. ඊළඟට මොන හරි ඒක ඩෙකරේට් කරනවා නම් ඒවට අදාළ ඩෙකරේෂන්ස් අයිටම්ස් තියෙනවා. අන්න ඒවා සෙල් කරන්න කියලා හිතන්නකො. කේක් හදන එක නෙවෙයි කේක් හදන්න ඕනේ. ඒ කියන්නේ ඒකට රිලේටඩ් අයිටම්ස් තමයි ඔයා සෙල් කරන්න කියලා හිතන්නකො. හරිද? ඔයාට ඕනේ ඒවා අවශ්‍ය කට්ටියට Facebook එකේ ඇඩ් එක පෙන්නන්න. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා මේ පැත්තේ ඉන්නවා, ඔයා මෙතන ඉන්නවා. මම කස්ටමර් කෙනෙක්. මට ඕනේ මං කේක් බිස්නස් එකක් කරන්නේ. මගේ කේක් බිස්නස් එක ඩෙකරේට් කරගන්න මට බඩු ටිකක් ගන්න ඕනේ. හරිද? එතකොට ඔයාට පුළුවන් මට බඩු ටික දෙන්න. හරිද? එහෙම නැතුව Facebook එක හරහා අපි කොහොමද මේක හරියටම කරගන්නේ කියලා තමයි මේ මෙතඩ් එකෙන් කියලා දෙන්න යන්නේ. අපි ඔයාලම ඩේටාබේස් එකකුත් නැහැ. මේවා අපිට මොකුත් ඕනේ නැහැ. හරියටම ටාගට් ඔඩියන්ස් එකට කොහොමද අපි ඒක කරන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඒක මහා දෙයක් මේ Facebook එකේ මේ අර ඔඩියන්ස් වලට ගිහිල්ලා මේ එතනින් අපිට ඕනේ ඉන්ට්‍රස්ට් ටිකයි බිහේවියර්ස් ටිකයි දැම්ම නම් ගන්න පුළුවන් නේ කියලා. එහෙම ගන්න පුළුවන්. හරි. නමුත් මේ වගේ බිස්නස් එකකට ඒ කියන්නේ අර හෝල්සේල් ඒ කියන්නේ කේක් වලට තියෙනවා. හරිද? නමුත් අර මේ කේක් හදන දේවල් වලට ටිෂු එකට ඊළඟට කප් එකට ඊළඟට ඩෙකරේෂන් අයිටම් වලට ඉන්ට්‍රස්ට් එකක් තියෙන කට්ටිය හොයාගන්න බෑ අරකින්. හරිද? එහෙම ඔඩියන්ස් එකක් තාම Facebook එකේ බිල්ඩ් වෙලා නැහැ. හරිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට ඒකත් පැත්තක දාලා තව ඉස්සරහට යන්නම්. තව උදාහරණයක් ගන්නම් ඔටෝමොබයිල්. ඒ කියන්නේ වාහන සම්බන්ධ. ඔයා හිතන්න ඔයා කරන්නේ ඔටෝමොබයිල් පාර්ට් සෙලින් කරන ෂොප් එකක්. හරිද? ඔයාට ඕනි මේ වාගේ ෂොප් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් ගෑරේජ් වලට සෙල් කරන්න. ඒ කියන්නේ ගෑරේජ් වලට ඒවා සර්විස් ස්ටේෂන්ස් වලට ඒවා මේවට සෙල් කරන්න. හරිද? එතකොට අන්න ඒ වගේ දේවල් වලට මේ මෙතඩ් එක යූස් කරන්න පුළුවන්. එතකොට
දැන් මම ඔටෝමොබයිල් ෂොප් එකක් කරනවා නම් මම Facebook එකේ මේ ඔඩියන්ස් වලට ගිහිල්ලා සර්ච් කරොත් මේ මොනවාද ඔටෝමොබයිල් පාර්ට්ස් බයි කරන්න කැමති ඉන්න අයට මේ ඕනි කියලා මේක පෙන්වන්නේ. එහෙම මේ ඉන්ට්‍රස්ට් එකක්වත් බිහේවියර් එකක්වත් නැහැ Facebook එකේ. අන්න ඒක නිසා තමයි ඒ වගේ අයට මේ පෙන්වන්න මෙන්න මේ මෙතඩ් එක අපි යූස් කරමු. හිතන තේරෙන්නේ නැති කියලා ඔන්න තව එක උදාහරණයක් දෙන්න. අපි හිතමු මේ ෆොටෝග්‍රැෆි කරන අයට අදාළ ලෙන්ස් ඊළඟට ස්ටෑන්ඩ් වගේ දේවල් සෙල් කරන කෙනෙක් කියලා. එතකොට ඔයාට Facebook එකේ ඇඩ් එකක් දාගන්න ඕන. ඔයා මෙහෙම ස්ටෑන්ඩ්ස් විකුණන ෆොටෝග්‍රැෆි ලෙන්ස්, ඒ කියන්නේ ෆොටෝ කැමරා වලට ලෙන්ස් විකුණන අන්න එහෙමයි කියලා. එතකොට Facebook එකේ අපිට කොයිලාවත් පෙන්වන්නේ මේ කැමරා ලෙන්ස් වලට මේ ඉන්ට්‍රස්ට් එකක් තියෙන ඔඩියන්ස් එකක් සිලෙක්ට් කරන්න එහෙම ඔප්ෂන් එකක් නැහැ දැනට. හරිද? මේක වීඩියෝ කරලා පස්සේ සමහරකට ඉස්සරහට එන්න පුළුවන්. නමුත් දැනට එහෙම ඔප්ෂන් එකක් නැහැ. ඊළඟට ස්ටෑන්ඩ්ස් එකක් බයි කරන්න ඕනි. බයි කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් එහෙම ඉන්ට්‍රස්ට් එකක් තියෙන සෙට් එකක් නැහැ. ඒ කියන්නේ එහෙම ඔප්ෂන්ස් නැහැ දැනට. හරිද? මේ වීඩියෝ කරමු. දෙවෝ අද හෙට මේ දැන් ඊයේ මේනකන් තිබ්බේ නැහැ. හරිද? ඉස්සරහට අපි මං හිතන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ මෙතඩ් ඒ වගේ සිටුේෂන්ස් වලදී අපිට මේ මෙතඩ් එක යූස් කරන්න පුළුවන්. මම ඔය ෆොටෝග්‍රැෆි උදාහරණයක් ගන්නම්කෝ. එතකොට මම කරන්නේ ෆොටෝග්‍රැෆි කරන ඒ කියන්නේ මම ෆොටෝග්‍රැෆි කරන්නේ නැහැ. මම ෆොටෝග්‍රැෆි වලට අදාළ අයිටම්ස් විකුණන සෙලර් කෙනෙක්. හරිද? මම ෂොප් එකක් තියෙන්නේ. මම ලෙන්ස් විකුණනවා, ස්ටෑන්ඩ් විකුණනවා, ඒව කරනවා. එතකොට මට දැන් ඕව මේ කියන්නේ ෆොටෝග්‍රැෆි ඇක්සසරිස් වලට කැමති ඉන්ට්‍රස්ට් එකක් තියෙන සෙට් එකක් හොයාගන්න බෑ ඔඩියන්ස් මේ Facebook ඔඩියන්ස් එකට ගිහලා එහෙම සිලෙක්ෂන් ඒවට ඉන්ට්‍රස්ට් එකක් තියෙන කියලා පෙන්නන්නේ නැහැ මම කලින් කිව්වා වගේ. එතකොට මොකද්ද කරන්නේ? අපිට පුළුවන් ඔයා කෙලින්ම යන්න Google එකට. හරිද? Google එකට ගිහිල්ලා මම ගහනවා. හරිද? ෆොටෝග්‍රැෆර් near me කියලා. හරිද? හොඳට බලන්න. ඒ කියන්නේ මම විකුණන්නේ මේ කැමරා ලෙන්ස් ඊළඟට ස්ටෑන්ඩ් මේ ඕන වෙන්නේ කාටද? ෆොටෝග්‍රැෆර්ස්. එතකොට මම Google එකේ සර්ච් කරනවා ෆොටෝග්‍රැෆර්ස් near me කියලා. ඊළඟට අපි හිතමු මම කරන්නේ ඔටෝමොබයිල් ෂොප් එකක්. හරිද? එතකොට ඔටෝමොබයිල් පාර්ට්ස් තමයි මම සෙල් කරන්නේ. එතකොට මේ ඔටෝමොබයිල් පාර්ට්ස් කාටද ඕන වෙන්නේ? අපිට ඕන වෙන්නේ එක්ක සර්විස් ස්ටේෂන්ස් near me. එතකොට මම ගන්නවා සර්විස් ස්ටේෂන්. එතකොට මට පුළුවන් මේ සර්විස් ස්ටේෂන්ස් වලට මගේ පාර්ට්ස් විකුණන්න. ඉතින් මෙහෙම කතා කර විකුණන්න බෑනේ. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඊළඟ මම කලින් ගත්තා කේක්. අපි ඒකට ගහමු කේක් ෂොප් near me. එතකොට මෙන්න එනවා මේ කේක් ෂොප්. එතකොට මට පුළුවන් මම විකුණන්න අර කේක්ස් වලට අදාළ මොනවාද ටිෂූස් ඊළඟට කප් කේක් හදන්න යූස් කරන කප්ස් වන්න ඒවන මට පුළුවන් මේගොල්ලන්ට කතා කරලා කියන්න මම මෙහෙම මේ කරනවා ඔයගොල්ලන්ට මට අඩුවට දෙන්න පුළුවන්. එහෙම. ඕකනේ සම්පූර්ණයි ක්‍රමය. හරිද? නමුත් හරිද? මම මේකෙන් කියලා දෙන්න යන්නේ එහෙම නැතුව කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරි. මම දැන් ආයෙ යනවා අර ෆොටෝග්‍රැෆි එක්සැම්පල් එකට. හරි. එතකොට මම දැන් කරන්නේ ෆොටෝ වලට සම්බන්ධ ෂොප් එකක් ෆොටෝග්‍රැෆි වලට. ඒ කියන්නේ මම ලෙන්ස් විකුණනවා මේ ස්ටෑන්ඩ්ස් අනම්මනම් ඕවා විකුණන එක තමයි කරන්නේ. මට දැන් එහෙම ඔඩියන්ස් එකක් හොයාගන්න ඕනේ. එහෙම ඔඩියන්ස් එක තමයි ෆොටෝග්‍රැෆි කරන සෙට් එක. තේරුණානේ? මම කරන්නේ මේ ෆොටෝග්‍රැෆි ෂොප් එකක්, ෆොටෝග්‍රැෆි ඇක්සසරිස් විකුණන ෂොප් එකක්. එතකොට මම මේක විකුණන්නේ ෆොටෝ ගහන්න ඕනේ ලෙන්ස්, ඒ කියන්නේ කැමරා ලෙන්ස්, ස්ටෑන්ඩ්ස්, ක්ලීනර්ස් අන්න ඔය වගේ දේවල්. එතකොට මට මේකට හරියන ඔඩියන්ස් එකක් ඉන්නේ කොහෙද? ඒ කියන්නේ ෆොටෝග්‍රැෆර්ස්ලා. මම හොයාගන්න ඕනේ ෆොටෝග්‍රැෆර්ස්ලා. එතකොට අපි බලමු ෆොටෝග්‍රැෆර්ස්ලා හොයාගන්නේ කොහොමද කියලා. Google එකට ගිහිල්ලා ඔයා ගහන්න ෆොටෝග්‍රැෆර්ස් කොලම්බෝ හරි ශ්‍රී ලංකා හරි whatever. හරිද? ගැහුවට පස්සේ ඔයගොල්ලන්ට මෙතන Google business profile ටික අපි යනවා. මෙතන more business වලට ගියාට පස්සේ මෙතන පෙන්නනවා තියෙන හැම බිස්නස් ඔක්කොම ටික ෆොටෝ ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි සම්බන්ධ. ඔයාලට තියෙන්නේ මේ වගේ data scrap කරන්න. ඒ කියන්නේ සරලවම තියෙන data ටික උස්සන්න තියෙනවා. මම මේක ෆස්ට් එක ක්ලික් කරා. මම මෙතන මෙයාගේ ෆෝන් නම්බර් එක කොපි කරගන්නවා. ඕනනම් මෙයාගේ නේම් එකයි ෆෝන් නම්බර් එකයි දාගන්න Excel එක. ඊළඟට මෙතන ආයි මේකේ හැම එකේම මේ ඔක්කොගෙම සාමාන්‍යයෙන් data 100ක් 200ක් වගේ යනකම් කලෙක්ට් කරගන්න. නේම් එකයි ෆෝන් නම්බර් එකයි. හරිද? ඊට පස්සේ
තමයි මැජික් එක පටන් ගන්න. අපි කොහොමද දැන් data collection එකක් ගත්තා කියන්නකො. ගත්තට පස්සේ අපිට තියෙන්නේ look like audience කතන්දරේ use කරන්න. හරිද? දැන් මම යනවා Facebook එකට. මෙතනට ගිහිල්ලා මම යනවා මෙතන audiences වලට. මම ඉන්නේ මගේ ad account එකේ ad account එකට ගිහිල්ලා මෙතන වම් පැත්තේ තියෙන audience කියලා option එකක් ඒකට තමයි ගියේ. ඒකට ගිහිල්ලා මම මෙතන හදා ගන්නවා look like audience කියන එකට ගිහිල්ලා create a look like audience කියලා එක. මෙතනින් create new source ගිහිල්ලා මම මෙතනින් custom audience කියන එක දා ගන්නවා. දාලා මෙතනින් customer list කියන එක දා ගන්නවා. දැන් මේ list එක කොහෙන්ද? මගේ එකක්ද ඔයාගේ එකක්ද? නෑ මේක Google එකෙන් ගත්ත list එකක්. මෙහෙම එකක් තියෙනවා. හරිද? ඔයාලට මේක one by one කරන්න අමාරු වෙන. හරිද? ඔය tools තියෙනවා සමහර ඒවා data scrap කරනවා. පොඩ්ඩක් Google එකේ search කරන්න lead extract software ඔන්න වගේ free versions තියෙනවා. ඔයාලට ඒක download කරගෙන keyword එක කියන photography නම් photography කියලා keyword එක දුන්න ගමන් ඒකට තියෙන business software වගේම name address email phone numbers ඔක්කොම එයා අපිට අරන් දෙනවා විනාඩි 5ක් වගේ ඇතුළත අපිට වැඩේ කරගන්න පුළුවන්. කැමති නම් එහෙම tool එකක් use කරන්න use කරලා ඔයාලට පුළුවන් database එකක් හදාගන්න. හරි. ඊට පස්සේ මෙතන customer list එකට ගිහිල්ලා මම දැන් අර එහෙම කලින් හදාගත්තු list එකක් තියෙනවා. මම නිකන් පෙන්නන්නම් ඔයගලන්ට. මේ photography කියලා මම මේ හදාගත්තු list එක. හරිද? මෙතන මේ තියෙන්නේ මම එහෙම හදාගත්තු set එක. මේගොල්ලන්ගේ address, phone numbers, business name මේවා ටික. මෙතන 200ක විතර 200ක් වගේ ඇති මම හිතන්නේ. ඔව් 217ක් තියෙනවා. මේක වැඩි වෙන තරමට ඔයගලන්ට accurate ම result එකක් ගන්න පුළුවන්. හරිද? මම දැන් කරන්නේ මේ list එක තියෙනවනේ. හරිද? මේ list එක මම මේ Facebook එකට අප්ලෝඩ් කරන්න යන්නේ. මෙතනින් මම next එක දෙනවා. next එක දීලා මම මෙතනට මේ ෆයිල් එක අප්ලෝඩ් කරන්න යනවා. හරිද? ඊට පස්සේ මෙතන අපිට මේ audience label මොන හරි නම් දාන්න පුළුවන්. මම මේවා දාන්න යන්නේ නැහැ. මේක මෙහෙම නිකම්ම තියලා මෙතන ටික් එක දාලා next එක දෙනවා. හරිද? දුන්නාට පස්සේ මෙතනින් එනවා ඒ අර මම business name එක දාලා තිබ්බන අර ඒවට ඒ columns assign කරන්න. මම ඉතින් ඒක assign කරන්න යන්නේ මට phone number එක විතරනේ ඕනේ. phone number එක විතරක් තමයි මෙතන මේ assign වෙලා තියෙන්නේ default. ඉතින් ඒක විතරක් මට ඇති. මෙතන ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ phone number එක විතරක් assign කරලා තියෙනවා නම් import and create කියන එක දෙන්න. එච්චරයි. හරිද? ඊට පස්සේ මෙතනින් database එකට ඒ ටික upload වෙන්න ගන්නවා. දැන් මෙතන කියනවා 216ක් upload වුණා කියලා. 100%. දැන් වැඩේ හරි. දැන් මේක done දෙන්න. හරි. දැන් මෙතන මේකෙන් බලනවා populating කියලා තියෙන්නේ මේක analyze කරගන්නවා අපි දාපු phone numbers මොනවාද phone numbers වලට related Facebook accounts Instagram accounts මොන හරි තියෙනවද කියලා. හරිද? එතකොට අපිට දැන් තියෙන්නේ ඒ හදාගත්තු ඒ කියන්නේ මෙතන මේක populating කියලා ඉවර වුණාට පස්සේ ready කියලා වැටෙන amount එකත් එක්ක මේක ready කියලා වැටෙනකන් ඉන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ audience එකට ඔයාගේ ad එක advertisement එක run කරන්න. එතකොට කෙලින්ම අපි දන්නවා මේ ad එක run වෙන්නේ ඔයාගේ හරියන audience එක Facebook එක generate කරලා දුන්න audience එකක් නෙවෙයි. මේක මම්ම තමයි Google එකෙන් data ටික අල්ලගෙන මේක දැම්මේ. ඉතින් මට 100% sure මේක හරිම audience එක කියලා. ඉතින් එතකොට අර Facebook එකකින් සමහරකට පිස්සු කරන audience එක හරියට දුන්නම වැරදි audience වලට මේ deliver වෙනවනේ. හැමතිස්සෙම නේ සමහරවල් කලාතුරකින් ඒගොල්ලන්ගේ algorithm updates ඇද්දි ඔය වගේ විදිහවල එනවා. හරිද? ඉතින් මෙච්චරයි සාමාන්‍යම. ඊට පස්සේ මෙතන ආය campaigns වලට ගිහලා create new campaign ගිහින් audience එක මේක select කරලා ad එක run කරගන්න තියෙනවා. අපි ඔයගොල්ලන්ට කලින් මතක ඇති මේ මෙහෙම අපි database එක upload කරාට පස්සේ අපි මෙතනින් මේකට සමාන look like audience එකක් ආයෙ create කරගත්තා. හරිද? හරිද? දැන් මම මේක කරන්න යන්නේ මේකට සමාන look like audience එකක්. ඒ කියන්නේ අර upload කරපු numbers වලට ඒ කියන්නේ ඊට පස්සේ ඒ කියන්නේ ඒ numbers වලින් ඒගොල්ලෝ Facebook account identify කරගන්නවා. ඒ Facebook accounts වලට සමාන behavior එකක් තියෙන Facebook accounts clone ඒ කියන්නේ ඒ වගේ සමාන behavior එකක් තියෙන accounts කීපයක් අපිට හදලා දෙන එක තමයි මේ look like audience එකෙන් කරන්නේ. අපි මේක කරොත්. නමුත් මම මේක කරන්නේ නැහැ. හරිද? මට ඒ කියන්නේ එහෙම කරොත් ඒක accuracy ටිකක් අඩු වෙන්නේ. මොකද
සමහරකට අපිට ඉන්න ඔඩියන්ස් එකනේ පොඩ්ඩක් පිටපයින්න පුළුවන්. ඒක නිසා හොඳම වැඩේ වා තමන්ගේ පැත්තෙන් ෆෝන් නම්බර්ස් වැඩිපුර ග්‍රැබ් කරගන්න. ඒ ග්‍රැබ් කරගන්න නම්බර්ස් වලට තමන්ගේ ඇඩ් එක ගහන්න. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට හරිම ඔඩියන්ස් එකකට ඔයාලට අදාළ ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි බෙස්ම මෙතඩ් එක. මම මේක try කරලා තියෙනවා 2021 22 කාලේ. ඔය කොහොමද මේ මගේ වෙබ් එකක් තිබ්බ ඒක කරත් එහෙම මේක මාර එෆෙක්ටිව්. හරිද? හරි. මෙතන දැන් අපි මේ අප්ලෝඩ් කරාට පස්සේ දැන් මෙතන පොපුලේටින් කියන වැටෙන මේක දැන් රෙඩි කියලා ස්ටේටස් එකට චේන්ජ් වෙන්න ඕනේ අපිට මේක යූස් කරන්න පුළුවන්. දැන් සමහර අය ප්‍රශ්නයක් කරන්න පුළුවන් මේ දැන් අපි මෙතන දැන් ගත්තු නම්බර්ස් එහෙම ලෑන්ඩ් ෆෝන් නම්බර්ස් එහෙම තියෙනවනේ. එතකොට Facebook එතකොට ඒවට Facebook account නැති වෙන්න පුළුවන්. එහෙම අවශ්‍ය එකක් වෙන්නේ නැහැ. මොකද Facebook එක try කරන්නේ ඒකට රිලේටඩ් ලින්ක් වෙලා තියෙනවනේ. කියන්නේ ඔයාලගේ page එකක ඒක ලින්ක් වෙලා තියෙන්න පුළුවන්. ඒතර Facebook එක දන්නවනේ මේකේ page admin කවුද අරවා මේ. ඒ වගේ ඉතින් අපි හිතන්නේ නැති පැති වලින් ඒවා ඉතින් අපේ data ඉතින් ඒගොල්ලෝ ගත්තා. මුස්සලාගේ තමයි තියෙන්නේ ඉතින්. ඒගොල්ලෝ දන්නවා මේ හරියටම data phone number එකක් දුන්නොත් මේක මොකට රිලේටඩ් මේක කාගේ ප්‍රොෆයිල් එකට රිලේටඩ් කියලා ඉතින් ඒවා ඉන්ටර්නල් හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ දේවල් තමයි ඉතින් මෙතන වෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ ඉෂුව එකක් වෙන්න එපා. ලෑන්ඩ් නම්බර්ස් තිබ්බත් ඒක අවුලක් නැහැ. ඉතින් ඒ වගේ ඔයගලන්ට පුළුවන් මෙතන ඒ කියන්නේ නම්බර්ස් ලිස්ට් එක වැඩි වෙන තරමට ඉතින් ඔයගලන්ට ඒ ලිස්ට් එකකට ගන්න පුළුවන්. ඉතින් පුළුවන් නම් ඉතින් ලංකාවෙම ෆොටෝග්‍රැෆර්ස්ලා ගන්න. හරි ෆොටෝග්‍රැෆි කරන සෙට් එක ගන්න. ඉතින් ඒක පොඩ්ඩක් පළවෙනි පාර මහන්සි වෙන්න වෙයි. ඉතින් ඩේටා ටික ස්ක්‍රැප් කරගන්න. ඉතින් ඊට පස්සේ වාට ඉතින් ඒක ඔඩියන්ස් එක හැදිලා නෙදින්. ඉතින් ඒකට දිගටම ඇඩ්ස් රන් කරන්න දෙන්න. ඉතින් ඒගොල්ලන්ට මොන හරි හෝල්සේල් ගන්න ඩිස්කවුන්ට් එකක් ඔෆර් කරන්න පුළුවන්. ඒතකොට ඒ ඇඩ් එක ලකින්නේ ඒ සෙට් එක විතරයි. ඒක බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා මේ මෙතඩ් එකේදී. කියන්නේ දැන් මම මේ මෙතඩ්ස් කියලා දිනන පොඩ්ඩක් අර ක්‍රිටිකල් තින්කින් පාත් එක තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. මේ ඉතින් එහෙම විතර කරපු වැඩක් මම ඒ කාලේ. ඉතින් මේ මෙතඩ්ස් යූස් කරන්න ඊට පස්සේ ඉතින් අර නෝමල් ඉතින් මේ මෙතන කැම්පේන්ස් වලට ගිහිල්ලා මේ ක්‍රියේට් නිව් එකක් දීලා මේ ඔඩියන්ස් එක සිලෙක්ට් කරන්න දෙන්නේ. මේක සිලෙක්ට් කරලා ඇඩ් කරන්න කරන්න. එතකොට හරි. සරලවම ඔච්චරයි. එතකොට ඔයාලට හරිම ඔඩියන්ස් එකකට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ ඇඩ් කරගන්න විදිය මේ මම ආයෙත් ඉතින් මුලින් ඉඳන් කියලා දෙන්නේ නැහැ. තේරුම් ගන්න නැහැ. මගේ වීඩියෝස් තව කලින් දාපුවා තියෙනවා. මම ඒක ලින්ක් එකේ දාන්නම්. මේක ඔඩියන්ස් එක හදාගත්තට පස්සේ මේක රෙඩි කියලා වැටුණාට පස්සේ ඕගොල්ලන්ට තියෙන ඇඩ් කරගන්න මේ අලුතෙන් වීඩියෝ එක බලන කෙනෙක් නම් මේ ඔයගොල්ලන්ට මම ලින්ක් එකේ ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ ලින්ක් එක දාලා තියන්නම්. එතනින් ගිහිල්ලා ෆස්ට් වීඩියෝ එක බලන්න. ඒකේ මම තියෙන සෙටප් එක කොහොමද හරියටම කරගන්නේ කියලා. එතන ඔඩියන්ස් කියලා සෙක්ෂන් එකක් වෙන්න. එතනදී මේ හදලා තියෙන ඔයා මෙතන හදාගත්ත එක සිලෙක්ට් කරගන්න තියෙන. එච්චරයි. කරලා ඉතින් ඇඩ් එක දාගන්න තියෙන්නේ. මේක ලොකු දේවල් නෙමෙයි ඉතින්. ඉතින් මේ අද වීඩියෝ එකෙන් ඔය ටික තමයි කියලා දෙන්න ඕනේ උනේ. මම මේක මේ කියන්නේ කියලා දෙන්න මේ ගොඩක් කාලෙකින් කියලා දෙන්න හිටියේ මේ වෙලාවක් තිබුණේ නැහැ මේකට වීඩියෝ එක කරගන්න. ඉතින් ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් තියෙන මොනවා හරි අපහැදිලි පොයින්ට්ස් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එක දාන්න. මම ඉතින් උඩරින් try කරා උදාහරණ තුනක්ම අරගෙන පැහැදිලි කරේ. ඉතින් උඩරින් පැහැදිලි කරලා දෙන්න. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. සමහරවිට ඉතින් තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. කට්ටියත් කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් තේරුණාද නැද්ද මොකද තත්ත්වය කියලා. ඉතින් මම මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට මේ channel එකෙන් කියනවා. ඊළඟට ඔයගලන්ට මොනවද ප්‍රශ්න දෙනවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න, කමෙන්ට් කරන්න. සමහර කමෙන්ට්ස් දානවා මෙහෙම අයියේ මම මේ මොනවද Facebook ඇඩ් එක දාන්න ගිහින් පබ්ලිෂ් වුනේ නැහැ. එරර් එකක් ආවා. ඒතකොට මම දන්නේ නැහැ මොකක්ද ආපු එරර් එක කියලා. අඩුම එරර් එකවත් මෙන්ෂන් කරන්න මෙන්න මේ එරර් එක ආවා කියලා. ඒ කියන්නේ රතු පාටේ පෙන්නනවානේ එරර් එක මොකක්ද කියලා. ඒ එරර් එකවත් මේ අඩුම කමෙන්ට් එකේ දාන්න. එතකොට මම දන්නවා ඒකට මොකක්ද සොලියුෂන් එක දෙන්න ඕනේ කියලා. එහෙම නැත්තම් ඉතින් මට මම ගොඩක් කලාවට දාන්නේ කොමන් සොලියුෂන්ස් ටිකක්. ඉතින් ඒ කීපෙම තමයි try කරලා බලන්න යනවා යට මේ ඒ එරර් එක මේ හදාගන්න. ඉතින් එහෙම නැතුව මේ ඔයගලන්ට එරර් එකක් ආවොත් ඒකත් දාන්න. ඉතින් ඒකත් එක්ක බලලා රිප්ලයි එකක් දාන්න. දාන හැම කමෙන්ට් එකකට රිප්ලයි කරනවා මගේ ෆ්‍රී ටයිම් එකේදී. ඉතින් ඔය ටික තමයි ඉස්සරහට මම තව ඊමනි සම්බන්ධ වීඩියෝස් කීපයක් දැන් හදාගෙන යනවා. ඊළඟට SEO සම්බන්ධ ඩිජිටල් මාර්කටිං වලට දැන් ටිකක් Facebook වල ගොඩක් දැම්මා. ඉතින් මේ වීඩියෝස් දැන් ටිකක් පොඩ්ඩක් නවත්තන්න හදන්නේ. ඒ සම්බන්ධ වීඩියෝස් ගොඩක් දාලා තිබ්බා. පික්සල් ඊළඟට API කනෙක්ට් කරලා වෙබ්සයිට් එක කනෙක්ට් කරලා ඇඩ්ස් රන් කරන විදිහ ඒ ටික ඔක්කොම අහලා ඒ ටික ඉස්සරහට දෙන්නම්. දැනට චුට්ටක් මේ වීඩියෝ එකෙන් පස්සේ චුට්ටක් මේ Facebook සම්බන්ධ නවත්තන්න කියලා බැලුවේ. මේ මොකද channel එක හැදුවේ මම e-money වලට ඊළඟට SEO වලට ඔන්න ඔය සයිට් වලට. ඉතින් මේ හිතන්නේ නැති විදිහට
අන්තිමට දාපු ගිය මාස දෙක කීපයකට කලින් දාපු Facebook වීඩියෝ එක වයිරල් ගිය නිසා මේ ගොඩක් අය දාලා තිබ්බා මේ ඒ පැත්තේ වීඩියෝස් කරන්න කියලා. ඉතින් මම වීඩියෝස් දැන් Facebook සම්බන්ධ කීපයක් කළා. දැන් ඇති කියලා හිතනවා. ඊළඟට ඒකට ඉස්සරහට දාන්න දැන් එක දිගට ඊළඟ වීඩියෝස් කීපයක් දාලා මම සම්බන්ධ SEO සම්බන්ධ ඊළඟට ඊමනි සම්බන්ධ වීඩියෝස් තමයි දාන්න හිතන් ඉන්නේ. බලමු මේ ෂෙඩියුල් එකක් හදලා මාරු Facebook සම්බන්ධව දාන්න. Google Ads ඊළඟට Instagram, LinkedIn ඔය ඔක්කොම Google business profiles ඊළඟට වෙබ්සයිට් එක දෙනවා. ඒක SEO කරන්න කොහොමද, articles SEO කරන්න කොහොමද, ඔය සම්බන්ධව දාන්න වීඩියෝස් ඉස්සරහට. ඊට අමතරව මොනවද දෙයක් දැනගන්න තියෙනවා comment section එකේ comment දාන්න. අනිත් එක paid ad campaigns කරනවද කියලා අහනවා. paid ad campaigns කරන්නේ නැහැ. ඒකට හේතුව ඔයා හිතන්න මම ඩිජිටල් මාර්කටිං කම්පැනි එකක් නම් හරිද කවුරුහරි මට ඇවිල්ලා දෙනවා කැම්පේන් මොනවාද ඒගොල්ලන්ගේ බිස්නස් කැම්පේන් එක මට කරන්න කියලා ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක. එතකොට ඔයා හිතන්න මගේ බජට් එක අපි හිතමු නිකන් රෆ්ලි $10,000යි. හරිද? සාමාන්‍යයෙන් ඩිජිටල් මාර්කටිං ඉන්ඩස්ට්‍රි එකේ අපි ඒක තමනෙන් මේක තමයි ස්ටෑන්ඩඩ් එක. ඔයා දෙන බජට් එකෙන් මම 5න් 3ක් යොදවනවා ඔයාගේ කැම්පේන් එක සාර්ථක කරගන්න. හරිද? ඒක මෙතඩ් එක. එහෙම නැත්නම් අනිත් මෙතඩ් එක ඔයාගේ ඇඩ් account එක access අරගෙන ඔයාගේ කාඩ් එක ලින්ක් කරලා තියෙන මම ඒකෙන් ඇඩ් ටික රන් කරනවා. මම කන්සල්ටේෂන් එකට විතරක් වෙනම ගාණක් ගන්නවා. හරිද? ඒ මෙතඩ් නම්බර් 2 එක. ඔය දෙකට තමයි සාමාන්‍ය ලංකාවේ ගොඩක් ඩිජිටල් මාර්කටිං කරනවා වැඩ කරන්නේ. ඉතින් මම ඩිජිටල් මාර්කටිං ඒ කියන්නේ ඇඩ් කැම්පේන්ස් කරන්න නැති හේතුව අංක 1 මට ටයිම් එක ටිකක් අමාරුයි. මේ වගේ අනිත් වැඩත් එක්ක. අනිත් අංක 2 මම ඒක ටයිම් එක යෙදුවත් හරිද මට ඒකට ගලපෙන ගාණක් ලංකාවේ අතරින් ඉන්න ඔඩියන්ස් එකෙන් ගන්න බෑ. හරිද? මොකද ලංකාවේ මේ මගේ වීඩියෝස් බලනකොට මේ টপ ලෙවල් ඉන්න බිස්නස් නෙවෙයි. හරිද? එතකොට මම මේකෙන් කියලා දෙයක් කියලා දෙන්නේ ස්ටාර්ට්අප්ස් ඊළඟට මීඩියම් ස්කේල් එකේ බිස්නස් වල. ඉතින් ඒගොල්ලෝ තමවරුෙන් දෙයක් කර අහගෙන ඉගෙනගෙන උඩට යන්න සෙට් එකක්. ඉතින් ඒගොල්ලන්ගේ මට ලොකු ගාණක් charge කරන්න බෑ. එතකොට මගේ පැත්තේ මගේ ටයිම් එකත් වේස්ට් වෙනවා. ඒගොල්ලන්ගේ පැත්තෙනුත් ඒගොල්ලන්ට ඒක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා. හරිද? එතකොට ඔන්න ඔය හේතු දෙක නිසා තමයි මම කැම්පේන්ස් බාර අරගෙන කරන්නේ නැත්තේ. ඉතින් ඊට අමතරව ඒ කන්සල්ටේෂන් එක දුන්නේත් ඔය ගොඩක් ප්‍රශ්න අහන කට්ටියට මේ පැය දෙකක විතර කන්සල්ටේෂන් එකක් කරනවා. මොනවා හරි කට්ටියට දැනගන්න ඕන නම් ඒකත් කන්සල්ටේෂන් එක මම කියන්නේ හැමෝටම කරන්න කියලා බොරු වැඩක්. හරිද? මේ YouTube එකේ දාගෙන වීඩියෝස් ටික හොඳටම ඇති. අර එතනත් එහාට සමහරක් අයට ප්‍රශ්න තියෙනවා නේ. යා කට්ටියට තමයි කන්සල්ටේෂන් එක දීලා තියෙන්නේ. ඒකනොත් දැන් ගොඩක් කන්සල්ටේෂන් සර්විස් තියෙන්නේ මේ මට ටිකක් අමාරුයි. ඒක ඉස්සරහට ගියා. ඉතින් ඒක නිසා ඒකත් ඉස්සරහට මම නවත්තන්න ඉන්නේ. ඒක ටිකක් අමාරුයි කරගෙන යන්න. ඉතින් මේ channel එක through updates දෙන්නම් දෙකටම මේ වීඩියෝස් මම දෙකටම දානවා. ඉතින් ඒවා බලලා ඔයාලට පුළුවන් business ඔයාලගේ branding වලට වෙනම strategies හදාගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට goodbye.